සූදානම දවස් ටික. ඉතින් මේ දවස් ටිකේ ඇත්තටම ටිකක් බිසි. ඉතින් මම මේක රෙකෝඩ් කරන වෙලාවෙත් අපිට මිඩ් එක්සෑම් එකක්. ඉතින් මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඇත්තටම. ඉතින් මේ හරියටම මැයි 12 වෙනිදා අපිට තිබුණා වර්ක්ෂොප් එකක්. මේක බිස්නස් සයිඩ් එකට තමයි ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙන්නේ. ඉතින් යුනිවර්සිටි ස්ටුඩන්ට්ලට මේ වගේ වර්ක්ෂොප් කියන්නේ ඇත්තටම මානම වටිනවා. මොකද කැම්පස් එකෙන් පස්සේ අපි යන්නේ ජොබ් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් එතකොට මේ වගේ දෙයක් මාර විදියටම වටිනවා. ඉතින් කැම්පස් එකට આવොත් මේ වගේ දේවල් වලට සහභාගී වෙන්න දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හරි ලස්සන දවසක්. මේ අකිලා අයියලාගේ බැච් ෆොටෝ ඩේ එක. ඉතින් තව හරියටම අවුරුද්දකින් මේ දවස අපිටත් එනවා. එදා මම ජනේලෙන් එළිය දිහා බලාගෙන කල්පනා කළේ එයාලට අද දවස සතුටෙන් හිටියත් එතනින් පස්සේ යාළුවෝ වෙන් වුණාම ඒ දැනෙන දුක කොහොම දරා ගන්නද? තව අවුරුද්දකින් ඔය ෆීලිං එකම මටත් මගේ යාළුවන්ටත් විඳින්න වෙනවා. ඉතින් හරිම දුකින් තමයි මමත් බලන් හිටියේ. ඉතින් එදා දවසේම මගේ යාළුවත් මමත් ඒ දුක හිතේ තියාගෙන අපිට තව අවුරුද්දකින් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා හිත තමයි මේ ලෙක්චර්ස් ඉවර වෙලා යන්නේ. ඉතින් ජීවිතේ හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් ඒ හැම දෙයකටම අපි මුහුණ දෙන්න ඕනි. ඉතින් මේ කැම්පස් ජීවිතය කියන්නේ වෙනම දෙයක්. ගොඩාක් මතක වලින් පිරුණු හරි සුන්දර තැනක්. You've got me thinking she's so cool, but I know when it's just another dude. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඉන්නේ මොන කැම්පස් එකේද මම මොනවද කරන්නේ කියලා දැනගන්න කැමති නම් මම වීඩියෝ එකක් කැම්පස් එක ගැන කරලා තියෙනවා. ඉතින් ඒක මං ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙහෙට මේ දවස්වල හරියට වැස්ස. ඉතින් ඒ නිසා තමයි මේ අඳුරට තියෙන්නේ. ඉතින් මේ වගේ වයිබ් එකකට තමයි මම ආසම. මොකද මෙහෙට වහිද්දි ඇත්තටම හරි ලස්සනයි. ඉතින් මේ ලස්සන කාලගුණෙත් එක්ක මගේ ලස්සන සතියක් ඉවරුනේ මෙන්න මේ විදිහට මම ආසම විදිහට. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.